ඔයා හිතන්නේ ඔයා මේ වෙනකොට ලෝකයේ තියෙන හැම දෙයක්ම වගේ දැකලා තියෙනවා කියලාද? අද අපි බලන්න යන්නේ ඔයා ඔයාගේ මුළු ජීවිත කාලයටම කවදාවත් දැකලා නැති සහ මේ වීඩියෝ එකෙන් පළමු වතාවට දකින්න යන ඇදහිය නොහැකි සත්‍ය දේවල් 20ක් ගැනයි. මේ වීඩියෝ එකේ තියෙන හැම එකක්ම බලද්දී යකෝ මම මේක දැක්කේ අදමයි කියලා ඔයාට හිතෙනව නියතයි. ඔබ මේ දකින්නේ ගුවන් යානයකට අකුණක් වදින හැටි යානය ඇතුළට පෙනෙන ආකාරයයි. අපි හැමෝම අහසින් යන ගුවන් යානා දැකලා තිබුණට අඩි 30000ක් උඩදී මහා අකුණු පහරක් ගුවන් යානයේ තටුවට වදිද්දී ඒක ඇතුලේ ඉන්න මගියෙකුට පෙනෙන්නේ කොහොමද කියලා ඔබ පළමු වතාවට දකින්නේ මෙන්න මේ වීඩියෝවෙනි. තප්පරයකට මුළු ජනේලයම මහා ගිනි බෝලයක් වගේ පෙනී යානය හොලවාගෙන යන ඒ මොහොත ඇත්තටම මාරම ඇඟ කිලිපොලා යන අත්දැකීමක්. ඔබ මේ දකින්නේ අභ්‍යවකාශයේ සිට පෙනෙන සම්පූර්ණ රවුම් දේදුන්නයි. අපි පොළවේ ඉඳන් දකින්නේ අර්ධ කඩයක් වගේ තියෙන දේදුන්නක් විතරයි. නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අභ්‍යවකාශගාමීන් පටිගත කරගත් අභ්‍යවකාශයේ සිට පෙනෙන දේදුන්න සම්පූර්ණ 360ක රවුමක්. පොළවේ වලාකුළු අතරින් මහා පාට ගෝලයක් වගේ කැරකෙන මේ අසිරිය ඔබ දකින්නේ පළමු වතාවට විය හැකිය. ඔබ මේ දකින්නේ පොළොවේ යට අඟුරු සහ කළුගල් අස්සේ ස්වභාවික දියමන්ති හැදී තියෙන ආකාරයයි. අපි කඩවල් වල විකුණන්න තියෙන දිලිසෙන දියමන්ති දැකලා තිබුණට පොළොවේ යට අඩි 100 ගණනක් ඇතුලේ තද කළුගල් අස්සේ ස්වභාවිකව දියමන්ති ක්‍රිස්ටල් සැදී ඇති හැටි ඔබ මීට පෙර දැකලා නැතුව ඇති. මහා ගල්පර අස්සෙන් එළිය විහිදුවන මේ අමු දියමන්ති ඇත්තටම මහා පුදුමාකාර නිර්මාණයක්. ඔබ මේ දකින්නේ දරුණු ටොනේඩෝ චක්‍රවාතයක ඇතුළ සැබෑ ස්වරූපයයි. ටොනේඩෝ එකක් පිටතින් කැරකෙන හැටි අපි ඕනෑ තරම් දැකලා තිබුණට ඒ මහා චක්‍රවාතයේ කැරකෙන කුණාටු තාප්පය මැදට ගියොත් ඇතුළත පෙනෙන්නේ කොහොමද? වටේටම මහා ජල හා පස් තාප්පයක් කැරකෙද්දී මැද විතරක් මහා නිහඬ පැහැදිලි අහසක් පෙනෙන මේ ඇදහිය නොහැකි දර්ශනය ලෝකයේ බොහෝ දෙනෙක් දකින්නේ පළමු වතාවටයි. ඔබ මේ දකින්නේ පෙන්ගුයින් පැටවෙකු තමන්ගේ ජීවිතයේ පළමු වතාවට සාගරයට පනින මොහොතයි. අයිස් තලාවක් උඩ ඉපදෙන පුංචි පෙන්ගුයින් පැටවෙකු අඩි 100 ගණනක් උස අයිස් කන්දක් උඩ ඉඳන් සාගරයට පනින හදන මේ මොහොත ඌ බයෙන් පස්සට යමින් අන්තිමේදී වතුරට පැනලා මහා වේගයෙන් පීනගෙන යද්දී ඒ සත්‍යයේ ප්‍රථම අත්දැකීම දකින ඕනම කෙනෙක්ගේ හදවත උණු වී යනවා නියතයි. ඔබ මේ දකින්නේ සක්‍රීය ගිනි කන්දක් ඇතුළත ලාවා උතුරන හැටි උඩ සිට පෙනෙන ආකාරයයි. අංශක දහස් ගණනක අධික රස්නයක් තියෙන ගිනි කන්දක් ඇතුළට බැහැලා බලන්න අපිට කවදාවත් බැහැ. නමුත් විශේෂිත ඩ්‍රෝන් කැමරාවක් මගින් ගිනි කන්දේ ඉහළ සිට පටිගත කර මේ වීඩියෝවෙන් ලාවා මහා ගඟක් වගේ උතුරමින් පිපිරෙමින් කැළඹෙන ආකාරය ඔබ විසින් පළමු වතාවට දැක ගන්නවා ඇති. ඔබ මේ දකින්නේ මිනිමරු තල්මසෙකු සුදු මෝරෙකු දඩයම් කරන හැටි කැමරාවට හසු වූ ප්‍රථම අවස්ථාවයි. සාගරයේ සැරම දඩයක්කාරයා සුදු මෝරා කියලා අපි හිතන් හිටියට ඕකා කියන තල්මස් විශේෂය එකතු වෙලා අඩි 15ක් විතර ලොකු සුදු මෝරෙකුට පහර දීලා ඌව දඩයම් කරන මේ දුර්ලභ දර්ශනය ලෝකයේ ප්‍රථම වතාවටයි කැමරාවකට මෙසේ සටහන් වුණේ. ඔබ මේ දකින්නේ අහසින් උඩට එනම් අභ්‍යවකාශයට විසිවෙන මහා අකුණු පහරවල්ය. අපි හැමදාම දකින්නේ අහසේ සිට පොළවට වදින අකුණු පහරවල් විතරයි. නමුත් ගිගැන්ටික් ජෙට්ස් ලෙස හඳුන්වන මේ අකුණු විශේෂය උනාටු වලාකුළු වල සිට පොළවට නොවි කෙලින්ම උඩ තියෙන අභ්‍යවකාශය දෙසට විදුලි ධාරාවක් ලෙස විසිවෙනවා. මේවා කැමරාවට හසුවන්නේ ඉතාමත් කලාතුරකින්. ඔබ මේ දකින්නේ සාගර පතුලේ පිහිටි මහා වැලිදිය ඇල්ලක සැබෑ දර්ශනයයි. මොරිෂස් දූපත ආසන්නයේ සාගර පතුලේ සිදුවෙන මේ මහා විශ්මය සාමාන්‍යයෙන් වතුර ඇතුලේ දියඇලි තියෙන්න බැහැ. නමුත් සාගර පතුලේ ඇති බෑවුම නිසා මහා වැලි කඳන් සාගරය ඇතුළට දියඇල්ලක් වගේ පහළට කඩා වැටෙන මේ දර්ශනය ඔබ පළමු වතාවට දකින බව නිසකයි. ඔබ මේ දකින්නේ ගස් දෙකක් අහසේදී එකිනෙක නොගෑවී සීමාවන් තබා ගන්නා ආකාරයයි. ක්‍රවුන් ෂයිනස් ලෙස හඳුන්වන මේ සංසිද්ධියේදී මහා වනාන්තරයක තියෙන විශාල ගස්වල අතු අහස දෙසට වර්ධනය වෙද්දී එකිනෙකාගේ සීමාවට නොගොස් දුරින් අතර වෙනවා. පහළ සිට උඩ බලද්දී අහසේ නහර වගේ මේ ගස්වල සීමාවන් වෙන් වී තියෙන හැටි මාරම අසාමාන්‍ය දර්ශනයක්. ඔබ මේ දකින්නේ ගුවන් යානයක් ශබ්දයේ වේගය පසු කරන මොහොතයි.
යුදගුවන් යානයක් පැයට කිලෝමීටර් 1200ක වේගය ඒ කියන්නේ ශබ්දයේ ගමන් කිරීමේ වේගය පසු කරන මොහොතේදී වාතයේ ඇති පීඩනය නිසා යානය වටේට මහා සුදු පාට දුම් වලල්ලක් එකපාරටම සෑදී පිපිරී යනවා. මිනිස් ඇසට දැකගන්න ඉතාමත් අමාරු මේ මොහොත ඔබ පළමු වතාවට දකින්නේ මෙන්න මෙහෙමයි. ඔබ මේ දකින්නේ අයිස් තලාවක් යටින් ස්වභාවිකව පිපෙන අබිරහස් අයිස් මල්. අතිශය සීතල සාගර ප්‍රදේශවල අයිස් තලාව උඩ එකපාරටම ස්වාභාවික අයිස් ස්පටික එකතු වෙලා ලස්සන මල් කැකුළු වගේ නිර්මාණය වෙනවා. ෆ්‍රොස්ට් ෆ්ලවර්ස් ලෙස හඳුන්වන මේවා ඊටාම දුර්ලභ සහ සංවේදී ස්වභාවික නිර්මාණයක්. ඔබ මේ දකින්නේ අහසින් කඩා වැටෙන උල්කාපාතයක් ගෙදරක ජනේලයකින් කැමරාවට අසු වුණු මොහොතයි. ගෙදර සාමාන්‍ය වීඩියෝවක් කරමින් සිටිද්දී එකපාරටම ජනේලයෙන් පිටත අහස දවල් කාලය වගේ මහා එළියක් වී මහා ගිනි බෝලයක් පොළව දෙසට කඩා වැටෙන ඒ මොහොත කැමරාවක සටහන් වුණේ ඊටාම අහම්බයෙන්. ඔබ මේ දකින්නේ ගැඹුරු සාගර පතුලේ තියෙන මහා අයිස් ගුහාව ඇතුළත සැබෑ ස්වරූපයයි. ග්‍රේට් බ්ලූ හෝල් ලෙස හඳුන්වන සාගර පතුලේ පිහිටි මහා අඳුරු ගුහාව අඩි 100 ගණනක් යටට කිමිදී බලද්දී එහි ඇතුළත තියෙන්නේ අවුරුදු 10 ගණනක් පැරණි මහා ගල් ටැම් සහ අබිරහස් ව්‍යූහයන්. මේක නරඹන ඔබට මහා කුතුහලයක් ගෙන දෙනු නොඅනුමානයි. ඔබ මේ දකින්නේ කැලෑවකදී එකපාරටම පොළව හුස්ම ගන්නවා වගේ උඩ පහළ යන ආකාරයයි. පොළොව යට මහා රහසක් තියෙනවා වගේ කැලෑවේ පස එකපාරටම උඩට සහ පහළට යමින් හුස්ම ගන්නවා වගේ පෙනෙන මේ දර්ශනය තද සුළඟ නිසා ගස්වල මුල් හොල වෙද්දී පොළොවේ පස් තට්ටුව උස් පහත් වීමෙන් හැදෙන මාරම අභිරහස් දර්ශනයක්. ඔබ මේ දකින්නේ මහා සාගරයේදී තල්මස්සෙකු වතුරෙන් උඩට පැනලා රවුමක් කැරකෙන හැටි. ටොන් 30කට වඩා බර මේ මහා හම්ප්බැක් තල්මසෙක් තමන්ගේ මුළු ශරීරයම සාගරයෙන් උඩටගෙන අහසේදී සම්පූර්ණ භ්‍රමණය වීමක් සිදු කර නැවත වතුරට පතිත වෙන මේ දර්ශනය ලෝකයේ කැමරාවලට සටහන් වී ඇත්තේ ඉතාමත් අඩුවෙනි. ඔබ මේ දකින්නේ අහසේ එකපාරටම ඇඳෙන මහා සර්පයෙක් වැනි කුණාටු වලාකුළයි. රෝල් ක්ලවුඩ් ලෙස හඳුන්වන මේ වලාකුළු විශේෂය සැතපුම් ගණනාවක් දිගට මහා නලයක් හෝ සර්පයෙක් වගේ කැරකෙමින් අහස පුරා ගමන් කරනවා. මේක දැක්කහම ලෝක විනාශය ඇවිත් කියලා ඕනෑම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔබ මේ දකින්නේ සාගර පතුලේදී තමන්ගේ ඇඟෙන්ම ආලෝකය විහිදුවන විශේෂිත ජෙලිෆිෂ් මත්ස්‍යයන්. සූර්ය එළිය නොවැටෙන මහා අඳුරු සාගර පතුලේදී තමන්ගේ සිරුර ඇතුලෙන් විදුලි බුබුලු වගේ පාට එළිය විහිදුවමින් පීනන මේ ජෙලිෆිෂ්ලා හරියට පිටසක්වල ජීවීන් පිරිසක් වගේ. ඔබ මේ දකින්නේ හඳ සම්පූර්ණයෙන්ම රතු පාට වෙන මොහොතයි. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවකදී පෘථිවියේ සෙවණැල්ල සඳ මතට වැටි අහසේ තියෙන සුදු සඳ රුධිරය වගේ තද රතු පාටට හැරෙන මේ මොහොත ඊටාම දුර්ලභ මෙන්ම අලංකාර දර්ශනයක්. ඔබ මේ දකින්නේ අභ්‍යවකාශයේ සිට බලද්දී රාත්‍රී කාලයේ පෘථිවියේ අකුණු ගහන ආකාරයයි. අපේ පෘථිවිය රැට අභ්‍යවකාශයේ ඉඳන් බලද්දී නගරවල එළි විතරක් නෙවෙයි වලාකුළු ඇතුලෙන් එකපාරටම විදුලි කෙටීම් මහා ගිනි පුළිඟු වගේ පෙනෙන හැටි ඔබ ඔබේ ජීවිතයේ පළමු වතාවට දකින විස්මිත දර්ශනය විය හැකිය. මෙන්න මේ දේවල් විසින් ඔබ ඔබේ ජීවිතයේ පළමු වතාවට දැක්කේ මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ කවදාවත් නොදැකපු අභිරහස් සහ පුදුමාකාර තොරතුරු බලන්න අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න.